ගොවියා YouTube channel එකේ 4 වෙනි වීඩියෝ එක විදිහට අපි බලන්න යන්නේ. අපි අර කලින් බලපු ඉඩමෙන් කඩාගත්ත පැල ටික කොහොමද කොටස් වලට වෙන් කරගන්නේ කියලා. මුලින්ම අපි මේ පැල ටික කඩලා වෙන තැනකට අරන් ආව ඔක්කොම පැල ටික මව්වන්නාසි ශාකයට එක් පැලයක් ඉතුරු වෙන්න. අනිත් පැල ටික කියන්නේ සාමාන්‍ය එක ගහක අන්නාසි ගහක පැල එනවා 4 5 6 වගේ. එතකොට අපි මැද පැලේ ඉතුරු කරලා අනිත් පැල ටික මෙන්න මේ විදිහට කඩලා අයින් කරගත්තා. මෙතනත් සාමාන්‍යයෙන් සයිස් 4කින් වගේ පැල තියෙනවා. මේක සාමාන්‍යයෙන් තුන්වෙනි සයිස් එක වගේ පැලයක්. මේක සාමාන්‍ය කුල 16 14 වගේ අතර එකක්. හොඳ කඳ මහත පැල තමයි මේ සෙට් එකේ තියෙන. ඒ කියන්නේ ලෙවල් පැල සෙට් එකක් තමයි මේක. අලුතෙන්ම අන්නාසි වගාව කරන කෙනෙක්ට නම් මෙන්න මේ වගේ ඒ කියන්නේ සාමාන්‍ය හොඳට යට කඳ මහත පැල ටිකක් තෝරගන්න එක තමයි හොඳ. මොකද නැත්තම් අර ලීස් ගස් වගේ සාමාන්‍යයෙන් හීනි ගස් තියෙනවා. ඒව ගන්න එපා. ඒ පැල හිටෝලා ඔයගලන්ට ලොකු කියන්නේ පළදාවක් ගන්න බෑ. සාමාන්‍යයෙන් පොඩි ගෙඩි තමයි හැදෙන්නේ. මොකද ඒවට පෝර දාන්න වෙනවා වැඩි ප්‍රමාණයක්. එතකොට වැඩි වියදමක් දරන්න වෙනවා. සාමාන්‍යයෙන් එතකොට ආදායම කියන්නේ ගෙඩියකට සාමාන්‍යයෙන් වියදම් වෙන ප්‍රමාණයට සාපේක්ෂ ආදායමක් තමයි ගන්න වෙන්නේ. එහෙම වුණොත් එතකොට ලාභයක් හිටින්නේ නැහැ. ඒ නිසා හොඳට බලලා මේ හොඳ කොටුවකින් මෙන්න මේ වගේ බලලා හොඳ තැනකින් තෝරගන්න. අනිත් එක තමයි මේ වගේ පැල බිම කඩලා දාපු තැන් තියෙනවා. ඒ තැන් වලින් නම් ගන්න එපා. මොකද මේ වගේ තැන් වලින් කඩලා දැම්මහම මේ ගොඩවල් වල සාමාන්‍යයෙන් පැලේදී මෙන්න මේ වගේ බැලුවට මේ වලට හොයාගන්න බෑ මේ පැලේ හොඳ පැලයක්ද කියලා. ඒකට මම හේතුව අලතා වීඩියෝ මෙන්න මේ වීඩියෝ එක බලන්න ඕක. මේකෙන් බලන්න පුළුවන්. සාමාන්‍ය මේක රෝග ගස් තියෙන්නේ. මේ ගස් වල තියෙන පැල ඒ වුණාට මේ කොළ රතු වෙන්නේ නැහැ බොහෝ දුරට. මේවට කට්ටිය දානවා මේ කොළ රතු වෙන එක නැති වෙන යම් අර පෝර වර්ග තියෙනවා. ඒවා දැම්මට පස්සේ මව් ශාකයට රෝග තිබුණත් පැලේ කඩලා වෙන් කරාට පස්සේ ඒ පැලේ දිහා බලලා හොයාගන්න බෑ. මොකද පැලෙත් අර කලින් මම පෙන්නපු පැල වගේම මේ හොඳට තියෙනවා. මේ පළවෙනි පෝර මුරේ දාලා සාමාන්‍යයෙන් දෙවෙනි පෝර මුරේ දාන්න ලඟ වෙනකම් වගේ හොඳට තියෙනවා. ඊට පස්සේ තමයි අනිවාර්යෙන් පැල ඔක්කොම රතු පාට වෙලා යන්නේ. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් කවුරු හරි අලුතෙන් අන්නාසි වගාව පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් අන්නාසි පැල ගන්න යන්න කලින් මේ අපේ ගොවියා YouTube channel එකේ දාලා තියෙනවා වීඩියෝ ටික මුලින් ඉඳන්. ඒ ටික ඔක්කොම බලලා මේ අන්නාසි පැලයක් තෝරගන්න යන්න. සාමාන්‍ය මේ channel එක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් මේ අනිත් දන්න කට්ටිය පොඩ්ඩක් share පාරක් දාන්න. මේ ඒගොල්ලොත් බලා ගන්න. අනිත් channel එකේ subscribe වුණත් 1000 වගේ සම්පූර්ණ වෙන්න තව සෑහෙන ප්‍රමාණයක් ඕනේ. හැමෝම ඉතින් මේ channel එකත් share කරලා මේ කට්ටිය පොඩ්ඩක් support එකක් දෙන්න. මම දාන්නම් හැම වීඩියෝ එකක්ම මේ අන්නාසි වගාව සම්බන්ධව තියෙන මුලින් ඉඳන්ම. දැන් වීඩියෝ මේ 4 වෙනි වීඩියෝ එක විදිහට දැම්මේ අපි අන්නාසි පැල ටික කොහොමද කඩලා වෙන් කරගන්නේ කොටස් කරගන්නේ කියලා. පැල කඩනකොට බොහෝ දුරට එක සමාන පැල කඩා ගන්න හම්බෙන්නේ නැහැ. සයිස් 3කට වගේ තමයි පැල කඩා ගන්න හම්බෙන්නේ. ඒ කියන්නේ ලොකුම සයිස් එක, දෙවෙනි සයිස් එක සහ තුන්වෙනි සයිස් එක වගේ. මේ තියෙන සාමාන්‍ය ලොකුම සයිස් එකේ පැල ටික මේ දෙපැත්තේ තියෙන ලොකුම සයිස් එක වගේ ගන්න පුළුවන්. මේ පැල කියන කොළ 16 18 වගේ සම්පූර්ණ වෙච්චි පැල තමයි මේ ලොකුම සයිස් එක. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ ට්‍රැක්ටරයක් හරි නැත්නම් ස්කැවේටර් යන්ත්‍රයක් හරි යොදාගෙන අපිට මේ අන්නාසි වගාව සිටුවීමට අවශ්‍ය පරිදි පොළොව සකසා ගන්න. මේක අපි ට්‍රැක්ටරෙන් රොටරි කරගන්න පුළුවන් තැනක් වගේ නම් මෙන්න මේ විදිහට හොඳ ට්‍රැක්ටර් මහතෙක් ලවා හොඳට ට්‍රැක්ටරේ රොටරි කරගන්න පුළුවන්. ට්‍රැක්ටරයකින් රොටරි කරන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මම ඒ නිසා දැම්මා මේ ස්කැවේටර් යන්ත්‍රයක් යොදාගෙන කොහොමද අපි පස සකසා ගන්න සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා. මේකෙදි සාමාන්‍යයෙන් අක්කර 7ක 8ක වගේ ලොකු වත්තක කියන්නේ ලොකු කැලයක් සුද්ධ කරලා තමයි මේ වගාව සිද්ධ කරන්න යන්නේ. ඒකෙදි ඉතින් සාමාන්‍යයෙන් ලොකු කාලයක් ගත වෙනවා. ඒ වුණාට මේකෙදි මේ ට්‍රැක්ටරයක් යොදාගෙන සිද්ධ කරන්න බැරි නිසා අනිවාර්යයෙන් මේ වගේ ස්කැවේටර් ඒ කියන්නේ පළපුරුදු ස්කැවේටර් මේ යන්ත්‍ර ක්‍රියාකරුවෙක් ලව්ව මේ වගේ මේ හොඳට වත්ත සුද්ධ කරගන්න පුළුවන්. මේකෙදි ඉතින් ට්‍රැක්ටරයකින් සිද්ධ කරගන්නවා වගේම සම්පූර්ණයෙන්ම කැලේ අයින් කරලි වෙලා පස බොරුල් කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක දිගටම බලන්න. සම්පූර්ණ වීඩියෝ එක දාලා තියෙනවා. ට්‍රැක්ටරයකින් සාමාන්‍යයෙන් පස රොටරි කරන වීඩියෝ එකක් සහ ඊළඟට කොහොමද අපි පැල
පැල පොංගෝ ගන්න. ඒ කියන්නේ පැල දිලීරනාශක සහ කුමිනාශක වල කොහොමද ගිල්වන්නේ සහ පැල නිරාතර දුර කොහොමද, පැල අතර දුර කොහොමද, පැල සිටවන්න ගන්න උපකරණ මොනවද, ඒ සම්බන්ධ වීඩියෝ එකක් මම ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. හරි. සාමාන්‍ය මේ තියෙන්නේ අක්කර 20ක වගේ ලොකු කන්දක්. ඉතින් අපිට ට්‍රැක්ටරයක් යොදාගෙන මේ කන්දේ සුද්ධ කරගන්න බෑ. ඒ කියන්නේ තෙල් ගහන්න යන්නත් අමාරුයි. ලොකු ගස් තියෙන්නේ, ලොකු කැලෑ ගස් තියෙන හින්දා ඒ වගේ වෙලාවක අපිට පුළුවන් මේ මෙන්න මේ විදිහට, ඒ කියන්නේ ස්කෑවේටරයක් යොදාගෙන මුළු කැලේම සුද්ධ කරගෙන සුද්ධ කරන ගමන් මේ විදිහට පස බුරුල් කරගන්න. මේකෙදි සත්තු සර්පයි ගොඩක් ඉන්න පුළුවන් ඒ ලොකු කැලයක් නිසා. ඉතින් ඒ නිසා ගොඩක්ම සුදුසු වෙන්නේ මේ වගේ විදිහකට කරගන්න එක. අනිත් එක තමයි මේ ගොඩක් සාමාන්‍ය ලොකු වතු තින කට්ටිය ඉන්නවා මේ සුද්ධ කරගන්න බැරුව. ඒ වගේ වෙලාවක අපිට මේ වගේ ස්කෑවේටර් යන්ත්‍රයක් යොදාගෙන, ඒ කියන්නේ පළපුරුදු ස්කෑවේටර් ක්‍රියාකරුවෙක් යොදාගෙන අපිට පුළුවන් මේ විදිහට සුද්ධ කරගන්න. මේකෙදි ඉතින් සාමාන්‍යයෙන් එක් පැයක් වැඩ කරන්න රුපියල් 2800ක වගේ මුදලක් යනවා. සාමාන්‍යයෙන් අක්කරයක වගේ ප්‍රමාණයක් සුද්ධ කරන්න කොහොමත් යනවා රුපියල් 85000ක වගේ ප්‍රමාණයක් වියදම් වෙනවා. ඒ කියන්නේ දවස් 6ක හෝ 7ක අනිවාර්යෙන් ගත වෙනවා මේ මැෂින් එකෙන්. බලමු මේ වීඩියෝ එකේ ඉස්සරහටම බලන්න. ඊට පස්සේ අපි කොහොමද මේ වත්ත සුද්ධ කරන්නේ කියලා ඉස්සරහ වීඩියෝ එකේ තියෙනවා. සාමාන්‍යයෙන් දැනට අක්කර එකමාරක් දෙකක වගේ ප්‍රමාණයක් සුද්ධ කරලා අවසන්. ඊට පස්සේ අනිවා අපි සුද්ධ කරගත්තට පස්සේ මේකේ දැන් මේ ගලවන කැලේ තියෙනවනේ, ඒ ටික ඔක්කොම එකතු කරලා වෙලා ගිනි තියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම දැන් ලොකු කැලයක් වටේ තියෙන හින්දා සත්තු එනවා. ඒ කියන්නේ ඉත්තෑවෝ ඉන්නවා, වල්ලූරු ඉන්නවා. උන්ගෙන් ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන් මේක වටේට වැටක් ගහන්න වෙනවා. උන්නම් අර ලොකු රෙදි ඇදලා ගහන්න පුළුවන්. නැත්නම් අර කළු පාට දැල තියෙනවා නෙට් එක, ඒක දාන්න පුළුවන්. දැන් නම් ගොඩක් කට්ටිය කරන්නේ මේ වගේ වත්ත සුද්ධ කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මේ වත්ත වටේට මේ يعني සත්තුන්ට එන්න බැරි විදියට සාමාන්‍යයෙන් අර වැටක් ගහනවා, කරන්ට් වැටක්. කරන්ට් එක වැදුනට එහෙම සත්තු මැරෙන්නේ නැහැ. උන්ට නිකන් ගිරි වැටීමක් වගේ වෙන්නේ. ඊට පස්සේ උන් ගොඩක් දුරට ආපහු ඒ වත්තට එන්න බලන්නේ නැහැ. ඒතකොට ඉතින් වගාව ආරක්ෂා කරගන්න පුළුවන්. අනිත් ඒ තමයි මේ කරන්ට් වැට සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක්. ඒ කියන්නේ මම කොහෙන්ද කරන්ට් වැට ගන්න පුළුවන්, කොච්චර කාලයක් වගේ කීමක් තියෙනවද, ඒක කොහොමද අපි සවි කරගන්නේ පොළවට, ඒකේ කොහොමද සූර්ය පැනල් හයි කරගන්නේ, ඒ සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක් ඉස්සරහදී දානවා. මේ තියෙන්නේ දැනට ඉතින් අක්කර කොහමද එකමාරක් දෙකක් වගේ වෙන්න ප්‍රමාණය සුද්ධ කරලා තියෙන්නේ. දැන් කැලේ කියන්නේ සම්පූර්ණයෙන් ගස් ගැලවුවට පස්සේ මෙන්න මේ විදිහට සති දෙකක් වගේ කාලයක් යනකොට ගස් ටික ඔක්කොම මැරෙනවා. අනිත් ඒ පොළවෙන් පොඩි කැලේ මතුවෙන්නෙත් නෑ. මොකද මැෂින් එකෙන් හොඳට සුද්ධ වෙන හින්දා උඩහටම තියෙනවා. සාමාන්‍ය උඩහ අක්කර 7ක් 8ක් වගේ වෙනකන් තියෙනවා උඩහටම පේන විදිහට. යානික සත්තු ඉන්නවා, වල්ලූරු ඉන්නවා, කෑව ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන් මේ වගේ ඉතින් ලොකු මහා පරිමාණයෙන් කරන කෙනෙක් නම් මුලින්ම ඉතින් මේ වගේ වත්තේ සුද්ධ කරගත්තට පස්සේ සම්පූර්ණයෙන් පැල හිටවන්න කලින් මුළු වත්තම වටේම වට කර ගන්නවා. මොකද නැත්තම් අරු සත් ඉත්තෑවෝ වල්ලූරු ආපු ගමන් අනිවාර්යෙන් අන්නාසි ගස් 500 600 වගේ එකපාර විනාශ කරලා දානවා. ඉතින් මේ වගේ අන්නාසි වගාව සම්බන්ධව ඉගෙන ගන්න කැමති කට්ටිය අපේ ගොවියා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම දිගටම ඔයගලන්ට අවශ්‍ය වීඩියෝ දෙන්නම්.